හයි කොහොමද ඔයාලට මුලින්ම ඔයාලව HD recipe YouTube channel එකට ආදරේ මම පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම මේ වීඩියෝ එක බලන හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා like කරලා ඔයාලගේ වටිනා comment එක මේ comment section එකේ දාන්න කියලා. හරි මම අද හිතුවේ popcorn හදන වීඩියෝ එකක් දාන්න ඔයගලන්ට. ගොඩක් අය නම් පොප්කෝන් හදන හැටි දන්නවා. ඒකට අපි බලමු පොප්කෝන් හදන්න මොනවද ඕනේ කියලා. මුලින්ම මම අරන් තියනවා පොප්කෝන් ග්‍රෑම් 50ක් විතර. ඔයගලන්ට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම නම් ග්‍රෑම් 50ක් තමයි ගත්තේ. ඊළඟට ලුණු මේස් හිඳි දෙකක් අරන් තියනවා. ඊළඟට පොල් තෙල් මේස හැඳි 4ක් විතර අරන් තියනවා. ඔයගලන්ට පොල් තෙල් වෙනුවට මාගරින් බටර් ඕන දෙයක් ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියාගන්න ඕනේ. අපි ඒක රත් වෙනකම් ටිකක් රත් කරගන්න ඕනේ භාජනේ. ඊට පස්සේ භාජනය රත් වුණාට පස්සේ අපි අර තෙල් ටික දාගන්නවා. ඕගලන්ට ඒකට බටර් දාගන්න පුළුවන්. වෙන මොහරි තෙල් ජාතිය ඕන දෙයක් ඒක දාගන්න පුළුවන්. තෙල් ජාතියක් දාගන්න පුළුවන්. ඊපස්සේ තෙල් දැම්මට පස්සේ ලිපේ ගින්දර ගොඩක් අඩු කරන්න. නැත්නම් ගොඩක් වැඩි කරන්න එපා. තාම අඩු මට්ටමින් තියාගන්න. ඊට පස්සේ ඒකට අපි අපේ දිනුම් ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ පොප්කෝන් මේ තිරිගර ටික සමා වෙන්න තිරිගර ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී හොඳට හැඳි ගන්න ඕනේ. මේක හැඳි ගන්න කියන්නේ මේක හොඳට හොද ගන්න වගේ විදියක් කරගන්න ඕනේ. හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ කින් එක පිටින්න ගන්නේ වීඩියෝ එකේ එන විදියට. මේ විදිහට එකිනෙක පුපුරනකොට මේ වගේ පියනකින් වහ ගන්න ඕනේ. මට නම් තිබ්බේ නෑ පියනක් කියලා. මම ඉතින් මෙන්න මේකෙන් තමයි වහගත්තේ. ඉතින් මේක ගණන් ගන්න එපා. ඉතින් ඔයගොල්ලෝ මොකක්ද වෙනද දෙන පියනකින් වහගත්තා නම් ඔයගොල්ලන්ට තේරෙනවා මේක පුපුරලා පොප්කෝන් හැදෙන විදිහ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අද පොප්කෝන් ටික හදාගත්තේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ විදිහට පොප්කෝන් හදලා නිකන් ඉන්න වෙලාවට ගෙදර ඉන්න ගමන් කකා ඉන්න. ඉතින් ඔයගොල්ලෝ හදලා බලලා කොහොමද කියලා මට යටින් කමෙන්ට් කරන්න.
එහෙනම් ආයි අලුත් වීඩියෝ එකකින් මම හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.